ඉතින් මේ වෙනකොටත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මෙන්න මේ ටෙමු ඇප් එක සහ දරස් ඇප් එක හරහා බඩු ගන්නවා. ඉතින් මේ බඩු ගන්න හැමෝගෙම ප්‍රශ්නයක් තමයි මෙන්න මේ දෙකෙන් වැඩියෙන්ම ගණන් අඩුම මොන ඇප් එකේද කියලා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් අරගෙන තමයි අද වීඩියෝ එක මම ඔයා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟටම මේ වීඩියෝ එක ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් අපි අද බලමු මෙන්න මේ ටෙමු ඇප් එක ඇත්තටම ගණන් අඩුද ඒ වගේ මේ ටෙමු ඇප් එකේ දරස් ඇප් එකේ වැඩියෙන්ම ගණන් අඩු ඇප් එක මොකක්ද කියලා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් අපි දැන් මුලින්ම දරස් ඇප් එක කියලා බලමු මේකේ තියෙන අයිටම්ස් වල ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට දරස් ඇප් එකට ආවා. ඉතින් මම දරස් ඇප් එකට ඇවිල්ලා මෙතන උඩ සර්ච් බාර් එකේ සර්ච් කරනවා ස්ක්‍රීන් ඉයර්බඩ් කියලා. ඉතින් ඇත්තටම මේ ස්ක්‍රීන් ඉයර්බඩ් එක මේ ගොඩක් මෑතකේ තමයි ඇවිල්ලා තිබ්බේ. ඇත්තටම මෙන්න මේ ඉයර්බඩ් එකේ වෙනස තමයි මේ ඉයර්බඩ් එකේ ඉස්සරහට ඔයාලා පේන නැති මෙන්න මේ ස්ක්‍රීන් එක වගේ එකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ අලුතෙන් ආපු ස්ක්‍රීන් ඉයර්බඩ් එක. ඉතින් මම බලන්න යන්නේ මේ ටෙමු එකේ මේකේ ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් මම මුලින්ම එකක් සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලා පේන ඇති මෙන්න මේ ඉයර්බඩ් එක ඔයාලා පේන ඇති ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් මේ ඉයර්බඩ් එකේ ප්‍රයිස් එක යනවා රුපියල් 3749ක්. ඉතින් ඇත්තට ඔයාලා පේන ඇති මේ ගොඩක් පික්චර්ස් උත් තියෙනවා. ඉතින් මම ඔයාලා තව ඉයර්බඩ් එකක් පේනවා මේ වගේ. ඉතින් තවත් එකක් ක්ලික් කරගත්තා. ඉතින් ඒකේ ප්‍රයිස් එක උනේ 3090. ඒක අරගෙන පොඩ්ඩක් ගන්න අඩුයි. ඉතින් ඔයාලා පේන ඇති හොඳ කස්ටමර් රිවිව්ස් උත් තියෙනවා මෙන්න මේ ඉයර්බඩ් එකට. ඉතින් මම තව ඉයර්බඩ් එකක් පෙන්නන්නම් ඔයාලට. ඉතින් එන්නේ ඉයර්බඩ් එක රුපියල් 4290ක් වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ප්‍රයිස් එකෙන් වැඩි ඇත්තටම. ඉතින් මං හිතන්නේ මෙන්න මේක ප්‍රයිස් එකෙන් වැඩි වෙන්න හේතුව මොකද මේක අපිට ඉස්සරහා ඉයර්බඩ් එක ටච් ස්ක්‍රීන් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතන්නේ අර කලින් යන ටච් ස්ක්‍රීන් එක නෙමෙයි. ඉතින් අපිට මේකේ ටච් ස්ක්‍රීන් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මේ දරස් ඇප් එකේ මෙන්න මේ ඉයර්බඩ්ස් වල නිකන් normally ප්‍රයිස් එක රුපියල් 3000ට වැඩියෙන් තමයි තියෙන්නේ. 3000 4000 අතර. ඉතින් අපි බලමු දැන් ටෙමු ඇප් එකට ගිහිල්ලා කොහොමද මේකේ ප්‍රයිස් එක වෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ දරස් ඇප් එකේ බැක් වෙලා ටෙමු ඇප් එකට එනවා. ඉතින් මම දැන් මේ ඉන්නේ ටෙමු ඇප් එකේ. ඉතින් මම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටෙමු ඇප් එකේ තියෙන ඉයර්බඩ්ස් ටික. ඉතින් ඔයාලට පැහැදිලි නැත්නම් මම පොඩ්ඩක් මේක zoom කරලා පෙන්නන්නම්. හරි ඉතින් මම මෙන්න මේ විදිහට ටෙමු ඇප් එකේ ඉයර්බඩ් එක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඔයාලට මෙන්න මේ ඉයර්බඩ් එකේ ප්‍රයිස් එක බලා ගන්න පුළුවන් වෙනවා 3141. ඉතින් අපිට දරස් එකනොත් මෙන්න මේ ප්‍රයිස් එකට මේ ඉයර්බඩ්ස් තිබ්බා. ඉතින් මම මෙන්න මේ විදිහට මේකෙනුත් බැක් කරලා බලමු තව ඉයර්බඩ් එකක් තියෙනවද කියලා. ඉතින් මම මේ ටෙමු එකෙන් දැප්පේ එක දෙයක් තමයි. ඉතින් ඔයාලට මේ ටෙමු එකේ ප්‍රයිස් බලා ගන්න පුළුවන් නේද මේ 1965 මෙන්න මේ වගේ එක ප්‍රයිස් තියෙන. ඉතින් ඇත්තටම මේ අයිටම් එකේ ප්‍රයිස් එක නෙමෙයි දාලා තියෙන්නේ. මෙන්න මේ ටෙමු එකේ මෙතන දාලා තියෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. මම ඉතින් ඔයාලට උදාහරණයකට පෙන්නන්නම්. දැන් අතන 1000 ඩොලර් තිබ්බ එක මම ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලා බලා ගන්නකොට මේක 2000 ගණන් මේ ප්‍රයිස් වෙනවා. ඉතින් ඇත්තටම මේක රැවටිලා ගන්න එපා. මේ ඔයාලට පේන්නේ 2620ක් වෙනවා මෙන්න මේකේ ප්‍රයිස් එක. ඒ වුණාට මේකේ අර ඉස්සරහ ඇඩ් එකක් දාලා තියෙන මේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක තමයි ඒගොල්ලෝ මේ 1000 ගණනකට දාලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා මේ ටෙමු එකෙන් ගත්තොත් හොඳට ප්‍රයිස් බලලා ගන්නද. ඉතින් අපිට දරස් එකේ ඉයර්බඩ් එක බලා ගන්න පුළුවන් වුණා රුපියල් 3000කට වැඩි. ඉතින් ඇත්තටම මෙන්න මේ ඉයර්බඩ් එක ඔයාලා බලනවා 2620කට අඩු ගානකට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් අඩුයි. ඉතින් අපි බලමු තව අයිටම් එකක් ඒකේ ප්‍රයිස් කීයද කියලා. ඉතින් මම මෙන්න මේ තවත් අයිටම් එකක් සිලෙක්ට් කරගත්තා. ඉතින් අන්න ඒකේ නම් පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. ඒකේ 4327ක් වෙනවා. ඉතින් මම මෙන්න මේක ස්කිප් කරලා බලමු තව අයිටම්ස් තියනවද කියලා මීට වඩා අඩු ගානකට අපිට ගන්න. ඉතින් මම මෙන්න මේ තව අයිටම් එකක් සිලෙක්ට් කරගන්නවා. මෙන්න මේ 2000 ගණන් තිබ්බට මෙන්න මේ වල 2000 ගණන් නෙමෙයි ඒක ක්ලික් කරලා පස්සේ අපේ 3707ක්. ඒ 2000 ගණන් වලට දාලා තියෙන්නේ ඩිස්කවුන්ට් එකේ ප්‍රයිස් එක. ඒ නිසා ඒක රැවටෙන්න එපා ඔයාලා. ඒක ක්ලික් කරලා බලන්න ඒකේ ප්‍රයිස් එක කීයද කියලා. හරි. ඉතින් අපිට ඔන්න ඔය ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ 2620 මෙන්න මේ ඉයර්බඩ් එක විතරයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මේ අප දරස් එකයි මේ ටෙමු එකයි බලද්දී ඇත්තට දෙකේම එකම ගණන් මෙන්න මේකේ එක අයිටම් එකක් තියෙනවා ටෙමු එකේ 2000 ගණනකට. ඉතින් ඇත්තටම අපිට මේ ටෙමු ඇප් එකේ මෙන්න මේ ඉයර්බඩ් එක විතරයි බලා ගන්න පුළුවන් උනේ රුපියල් 2600
20 වගේ අඩු මුදලකට. ඉතින් ඇත්තටම ටෙමු එකේ අනිත් ඒවා ගොඩක් ගණන් වැඩි. ඒ වගේම 3000 ගණන් ඩලර්ස් එකේ ගණන්ම තමයි. මේක විතර තිබ්බේ අපි 2600 ගණනකට. ඉතින් ඇත්තටම මේ ටෙමු එකේ ඩලර්ස් එකයි බැලුවොත් එimhe අපිට මේ ටෙමු එකේ ඩලර්ස් එකේ එකම ගණන් වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ටෙමු ඇප් එකේ මෙන්න මේ අයිටම් එක විතරයි මට ඇත්තටම බලා ගන්න පුළුවන් වුණේ රුපියල් 2000 ගණනකට. අනිත් අයිටම් ඔක්කොම ඩලර්ස් එකේ ගණන් වලට තමයි තිබ්බේ. ඉතින් අපිට මෙන්න මේ අයිටම් එක විතරක් බලලා කියන්න බෑ ටෙමු එකේ ගණන් අඩුයි කියලා. ඉතින් මං තීරණය කරා තවත් අයිටම් එකකට ගිහලා බලන්න ඒකේ ඩලර්ස් එකේ ගණන් කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහේ තවත් අයිටම් එකක් සිලෙක්ට් කරගත්තා. අපි බලමු ඒකේ අයිටම්ස් ගණන් කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට අනිත් අයිටම් එකට සිලෙක්ට් කරගත්තේ මෙන්න මේ රින් ලයිට් එක. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ ඩලර්ස් එකේ ටෙමු ඇප් එකේ මේ රින් ලයිට් එකේ ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් මම දැන් මේ ඩලර්ස් ඇප් එකේ තමයි ඉන්නේ. ඉතින් මම ඩලර්ස් ඇප් එකක් ක්ලික් කරගත්තා. රුපියල් 899ක් තමයි තියෙන්නේ. ඒ 899 මෙන්න මේ රින් ට්‍රයිපෝඩ් එක විතරයි. මම දැන් මෙන්න මේ විදිහට රින් ලයිට් එකට ක්ලික් කරගත්තා පස්සේ ඔයාලා පේන ඇති මේක 1799ක් වුණා. ඉතින් අපිට ඩලර්ස් එකේ මෙන්න මේක 1799ක්. ඉතින් ඇත්තටම මම මෙන්න මේ තව එකක් ක්ලික් කරගත්තා. ඒකේ 909 අපි බලමු. ඒකේ ට්‍රයිපෝඩ් එක විතරයි 999. මෙන්න මේ රින් ලයිට් එකම අපිට ඒකෙත් 1799 තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ඩලර්ස් එකෙත් මේ රින් ලයිට් බලා ගන්න පුළුවන් 1000 ගණන් වලට 1017 2000 අතර ප්‍රයිස් වලට තමයි මේ ඩලර්ස් එකේ මේ ට්‍රයිපෝඩ් යන්නේ. ඉතින් මම මෙන්න මේ තව එකක් ක්ලික් කරගත්තා. ඉතින් ඒකේ බලා ගන්න පුළුවන් රුපියල් 2099ක් වෙනවා. ඒකේ ප්‍රයිස් එක, ඒකේ ට්‍රයිපෝඩ් එක, ඒ වගේම මේකේ රින් ලයිට් තුනක් තියෙනවා. ඉතින් අපිට මේ ඩලර්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ 1000 ගණන් වල 2000 ගණන් වල තමයි මේ රින් ලයිට් වල ප්‍රයිස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා පේනවාද මෙතන තියෙන ඔක්කොම 1000 ගණන් 1700 ගණන් 1300 ගණන්. ඉතින් අපි දැන් බලමු දැන් මේ ටෙමු ඇප් එකට ගිහිල්ලා ටෙමු එකේ ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ ටෙමු ඇප් එකට ඇවිල්ලා මම දැන් සර්ච් කර ගන්නවා රින් ලයිට් කියලා. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ මේ ටෙමු ඇප් එකේ තියෙන රින් ලයිට්ස්. ඉතින් ඇත්තටම මම දැන් ටෙමු ඇප් එකේ ලයිට් එක ක්ලික් කර ගන්නවා බලමු ඒවල ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් අපිට මෙන්න මේකේ ප්‍රයිස් එක බලා ගන්නම 3100 ගාණක්. ඉතින් අපි බලමු තව අයිටම්ස් කියන්ද කියලා මීටර අඩු ගානකට. ඉතින් මම මෙන්න මේ තව අයිටම් එකක් සිලෙක්ට් කරගත්තා. ඉතින් අන්න ඒ අයිටම් එකෙත් අපිට බලා ගන්න පුළුවන් රුපියල් 3129ක් වෙනවා ප්‍රයිස් එක. ඉතින් අපිට බලමු තව අඩු ගණන් වල තියෙනවද කියලා. ඉතින් අපිට මේක ට්‍රයිපෝඩ් එක බලමු රුපියල් 6000 ගානකට. ඒක නම් ප්‍රයිස් එක බොහොම වැඩි. ඉතින් මම තව එකක් ක්ලික් කරගත්තා. අන්න ඒකේ රුපියල් 4229ක් වෙනවා. ඉතින් ඒකේ ප්‍රයිස් වැඩි. ඉතින් අපිට මේ ටෙමු ඇප් එකේ මේ රින් ලයිට් වල ප්‍රයිස් බලා ගන්න පුළුවන් වෙන රුපියල් 3000 4000 අතර මට එකක්වත් හම්බුන්නේ නැහැ තාම 2000 ගණන් වලට. ඉතින් මේකක් බලා ගන්න පුළුවන් රුපියල් 3200 ගණන්. ඉතින් ඇත්තටම මේ ටෙමු ඇප් එකේ රින් ලයිට්ස් ගොඩක් ප්‍රයිස් එකෙන් වැඩි මං හිතන විදියට. මම මේ බලන හැම එකම ඔයාලා පේනදී රුපියල් 3000 ගණන් 4000 ගණන් තමයි තියෙන්නේ. ඉතින් මෙතන සමහරක් ඒවා තියෙනවා මෙන්න මේ විදිහට මේ ඔයාලා පේනවාද 2000 ගණන් ගහලා ඒවා ක්ලික් කරලා පස්සේ ඔයාලා පේනවාද රුපියල් 3000 ගණන් වලට එනවා. ඒ 2000 ගණන් වලට දාලා තියෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එක. ඒ නිසා ඔයා ගද්දි පොඩ්ඩක් බලලා ගන්න ඒ ප්‍රයිස් එක. හරි ඉතින් මම මෙන්න මේ විදිහට ටෙමු එකේ ඩලර්ස් එකේ අපි රින් ලයිට් එක බැලුවොත් එහෙනම් අපිට මේ ටෙමු ඇප් එකේ රින් ලයිට් වල බොහොම වැඩි ගානකට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඩලර්ස් එකේ රුපියල් 1000 ගණන් වලට 2000 ගණන් වල තිබ්බා. ඒ වුණාට මේ ටෙමු ඇප් එකේ රුපියල් 3000 4000 ප්‍රයිස් වල තමයි මේ රින් ලයිට් එක තියෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් ඉයර්බඩ් එක බලුවා. ඉයර්බඩ් එක පාදී අපිට ටෙමු එකේ තමයි ප්‍රයිස් අඩුවෙන් තිබ්බේ රුපියල් 2000 ගණනක. ඉතින් අපිට මේ රින් ලයිට් එක පාදී ටෙමු ඇප් එකේ මේ රින් ලයිට් වල ගණන් වැඩි. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ ඇප් දෙකේම එක එක අයිටම් වලට ගණන් වෙනස් වෙනවා. ඉතින් ඔයාලට කලින් බලා ගන්න පුළුවන් වුණා ටෙමු එකේ ඉයර්බඩ් වල ගණන් අඩුයි. ඒ වගේම මේ රින් ලයිට් වල ටෙමු එකේ ගණන් වැඩි වුණා. ඒ වගේම අපිට ඩලර්ස් එකේ ඉයර්බඩ් වල ගණන් වැඩි වුණා. මේ මෙන්න මේ රින් ලයිට් වල ගණන් අඩු වුණා. ඉතින් අපි මේ අයිටම් එකෙන් අයිටම් එකට මේ ඇප් දෙකේම ගණන් වෙනස් වෙනවා. ඒ නිසා කියන්න බෑ අපිට මොකද ඇප් එකද හොඳ කියලා. ඉතින් මේ බඩු ගන්න එක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. මේ දෙකේම අඩුම මේ ගණන් තියෙන එක බලලා ඔයාලට පුළුවන් අයිටම් එකක් බයි කරන්න. ඉතින් මම ඔයාලට අද වීඩියෝ ගණන් ආවේ මේ ඔයාලට පොඩි උදාහරණයකට පොඩ්ඩක් දැනගන්න මෙන්න මේ කරුණු ටික. ඉතින් මම හිතනවා ඔයාලා මේ ගෙනාපු වීඩියෝ එක පොඩ්ඩක් හරි ප්‍රයෝජනක් වෙන්න ඇති කියලා. ඉතින් පොඩ්ඩක් හරි ප්‍රයෝජනක් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙන අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මම අදට සමුගන්නවා. මෙන්න මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අනිත් දවසේ එන්න. එහෙනම් හැමෝටම I've said it thousands of times and I will